ටෙස්ට් පුතාට ඇහෙනවම ආව නේද? හොඳට ඇහෙනව නේද? පැහැදිලිව පේනව නේද? ඉතින් කොහොමද? හොඳින් ඉන්නවද? right මට කියන්න පුතාලා නැගිටින්නකො මුලින්ම නැගිටින්නකො ආයුබෝවන් පුතේ right වාඩි වෙන්න මට කියන්න පුතාලා දැන් පන්ති ගොඩක් ගිහිල්ලා නැහැනේ ඕගොල්ලෝ තාම පොඩිනේ ඔන්ලයින් පන්තියකට මුලින්ම පන්ති නෙමෙයි ඔන්ලයින් කියන්නේ ඔයයි මායි මේ වගේ හම්බෙනෝ වගේ ෆෝන් එකෙන් හරි කම්පියුටර් එකකින් හරි පළවෙනිම දවසේ මේ කියන්නේ පළවෙනි වතාවට තමයි මේ ඔන්ලයින් ක්ලාස් එකකට යන්නේ. එහෙම අය ඉන්නවනම් අත ඔස්සන්න. අද තමයි මම ඔන්ලයින් ක්ලාස් එකකට ආවේ කියලා ඉන්නා නම් අත ඔස්සන්න. චුට්ටක් අත ඔස්සන් ඉන්න ඕනේ. ආවනම් අත ඔස්සන් ඉන්න ඕනේ ඉතින් දැන් ඉතින්. ලස්සන හිනාවල් ටිකක් තියෙන. හරි මාසාවෙන් ඉන්නවා වගේ පේනවා. right ගොඩ දෙනෙක් එහෙම අතපාත් දාන්නකෝ. අද පළවෙනි වතාවට තමයි ඔන්ලයින් ක්ලාස් එකකට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අද hina වෙවි ඉන්නවා. තව ටික දවසක් ගියාම hinaව අඩුයිද දන්නේ ටික ටිකනේ. එහෙම වෙන්නේ ඉතින් හරියට ගණන් හැදුවේ නැති වුණොත් තමයි. දැන් පුතාලා ඉස්කෝලේ යනවා. දෙමව්පියන්ට පුළුවන් මට කියන්න පුතේ ළඟ අම්මා හෝ තාත්තා හෝ ආච්චි හෝ අයියා අක්කා හෝ කවුරු හරි වැඩිහිටියෙක් ඉන්න පුතාලා අත උස්සන්න ළඟට වෙලා ඉන්නවනම් ඒගොල්ලෝ සමහර අය නම් පේන්නේ ඉන්නවා සමහර අය පේන්නේ නැහැ මට පේන්න ඉන්න ඕනේ නැහැ හොඳ එහෙම එකක් නැහැ මට එහෙම පේන්න ඉන්න ඕනේ නැහැ ඉන්නවද කියලා දැනුවත් වුණා නම් ඇති මට හැබැයි දරුවෝ මට පේන්න ඉන්න ඕනේ ළඟ ඉන්නවා නම් අත උස්සන්නේ ඇති ළමයා අත ඉස්සුවා නම් ඇති හරි ඇති අතපත් දාන්න ගොඩාක් අයගේ නෙමෙයි ඉතින් හැමෝගෙම වගේ ඉන්නවා පළවෙනිම දවසනේ දන්නේ නැහනේ ෆෝන් එකේ මොකද ගන්න කියලා. ඔය පළවෙනිම දවසේ ඉන්නවා වගේ දිගටම ඉන්න පුළුවන් හැම දවසකම ඉන්නවා නම් හොඳයි. වැඩ කරනවද නැද්ද කියලා ටිකක් ටච් එකේ ඉන්න ඕනේ. මොකද ළමයි එක වසරේ ඉඳලා ඉගෙනගෙන ඔහොම ගියාට 4 3 4 5 වෙනකොට ඒගොල්ලෝ ෆෝන් එකේ වෙන ටැබ් එකක් ඕපන් කරගෙන වෙන වැඩක් කරන්නත් මම ඒවා කියන්නේ නැහැ කිව්වොත් ඒක මේගොල්ලොත් කරනවනේ. වෙන වැඩක් කරන්නත් පුළුවන්. ඒ නිසා හැම වෙලෙම දෙමව්පියෝ විමසිල්ලෙන් ඉන්න ඕනේ. විශේෂයෙන් ඉතින් ක්ලාස් එක සවුන්ඩ් එක හොඳට දාලා දෙමව්පියෝ උතර නැති වුණත් ඔය ළඟපාත නම් ඉන්නේ ගෙදර අහගෙන ඉන්න පුළුවන්. එතකොට දන්නවනේ පන්ති ඉන්නේ කියලා. එතකොට මේ ඔන්ලයින් පන්තියකට ආවම අද අලුත් අත්දැකීමක්. මෙතන දෙමව්පියොත් ඇති. පළවෙනි වතාවට ඔන්ලයින් ක්ලාස් එකකට දරුවෙක් සම්බන්ධ කරපු අයියලා අක්කලා නැති දරුවෝ. ඒ කියන්නේ පවුලේ වැඩිමලා නැත්තම් එකම දරුවා නම් ඉන්නේ අද මේ පන්තියට සම්බන්ධ වෙලා එයාගේ පළවෙනිම ඔන්ලයින් ක්ලාස් එකේදී අම්මටත් ඒක පළවෙනි අත්දැකීම දරුවටත් ඒක පළවෙනි අත්දැකීම වෙන්න පුළුවන්. ඒතර මේකේ මහා අමුතු දෙයක් නැහැ විශේෂ දෙයක් නැහැ. හරි සරල දෙයක් වාසි ගොඩක් තියෙන දෙයක් තමයි ඔන්ලයින් ක්ලාස් එකක් කියලා කියන්නේ. ලංකාවට මේක ආවේ මම මේ ගොඩක් වෙලාවට මේ ආමන්ත්‍රණය කරන්නේ මේ කතා කරන්නේ දරුවොත් එක්ක නෙමෙයි දෙමව්පියන්ට දරුවන්ට මේවා තේරෙන්නේ නැහැ. ලංකාවට වාසනාවකට ඔන්ලයින් ආවා කොරෝනා හැදිච්ච කාලෙදී නැත්තම් ලංකාවට ඔන්ලයින් ක්ලාස් දෙමව්පියෝ හිතන්න කවද ඊද කියලා හිතනවද ඔන්ලයින් ක්ලාස් එක මං හිතන්නේ 2050 දිවත් එයි කියලා
වාසනාවකට ලංකාවට එහෙම දෙයක් ආවා. දැන් ගොඩාක් දේවල් Zoom හරි Team හරි මොනවා හරි ඇප් එකක් කරා මීටින් සම්මන්ත්‍රණ රැකියා අවස්ථාවලදී වගේ මේ හම්බෙන්න අවස්ථාව හම්බුනේ කොරෝනා නිසා. ඒක හොඳ වාසියක්. අපි ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. දැන් අපි ෆිසිකල් ක්ලාස් එකකුයි ඔන්ලයින් ක්ලාස් එකකුයි වෙනසක් තියෙනවා. දෙකේම වාසි සහ අවාසි තියෙන මං කියන්නේ මේ ඔන්ලයින් ක්ලාස් එකක් හොඳමයි කියලා. නරකයි කියන්නෙත් නැහැ. ඉගෙන ගන්න දරුවට කොහෙත් එකයි. සමහර අය ඉන්නෝ ටිකක් පුෂ් කරන්න ඕනේ. එහෙම අය ඉන්න තේගොල්ලෝ ගැන දැනුවත් වෙන්න. සමහරවිට ඉතින් ෆිසිකල් ක්ලාස් එකකට ගියත් ඒත් එහෙම තමයි. ඉතින් ගුරුවරයා මෙතන උගන්වනවා ළමයි 30 40 50ක් හිටියොත් එහෙම මේ පෞද්ගලිකව හැම දරුවටම අවධානය දෙන්න බෑ. ඒතර ඔන්ලයින් ක්ලාස් එකේ තියෙන වාසිය තමයි ගෙදර අම්මා හෝ තාත්තා ඉන්නවා. එයාට පාඩම උගන්වනවා ඇහෙනවා. දරුවට තේරෙන්නේ නැති දෙයක් තිබ්බොත් අම්මටත් ඒක අහගෙන ඉඳලා කියලා දෙන්න හැකියාව තියෙනවා. ඒ වගේ ඒ අතින් ලොකු වාසියක් තියෙනවා. සහ දැන් පන්තියකට හදිස්සි හරි එන්න බැරි වුණා, අසනීප වුණා, ට්‍රිප් එකක් ගියා, මොන හරි දෙයක් වුණොත් කිසිම ගැටලුවක් නැහැ. අපි පන්තියට පසු දවසේ රෙකෝඩින් එක දානවා ගෲප් එකට. ඒ රෙකෝඩින් එක බලලා ආයි ඒ කියන්නේ මේ පාඩම මගේ ඇරුණා. ඒව කතා නැහැ ඔන්ලයින් ක්ලාස් වල. පාඩම මගේ ඇරුණා කියලා කියන්න කිසිම හේතුවක් නැහැ. මොකද රෙකෝඩින් එකක් දෙනවා. ඒ වගේ ඒවා දැන් අපි ඉගෙන ගන්න කාලේ දෙමාපියෝ කල්පනා කරලා බලන්නකෝ. අපි ඉගෙන ගන්න කාලේ ඒවා තිබ්බද කියලා පාඩමක් මගේ ඇරුණොත් මගේ ඇරුණා තමයි ආයි හොයාගන්න වෙන්නේ නැහැ. ඉතින් ක්ලාස් එකකට ගිහිල්ලත් බෑ. සමහරවිට ඒ ක්ලාස් එකෙත් ගිහිල්ලා ඉවරයි පාඩම. දැන් මාර වාසියක් මේ තියෙන්නේ. තාක්ෂණ දිනුවත් එක්ක. ඉතින් ඒකත් එක්ක ඉතින් ළමයින්ගේ දැනුමත් එන්න වැඩි වෙනවා. මේ අවුරුද්දේ නම් ශිෂ්‍යත්වයේ තිබ්බද ශිෂ්‍යත්ව පේපර් එක ටිකක් ලේසි වුණා. ඒ නිසා ඉස්සරහටත් එහෙම වෙයි. නමුත් කොහොම වුණත් තරඟකාරී විභාගේ ලේසි වුණා කියලා නෑ. අර ශිෂ්‍යත්වේ පාස් කරන ප්‍රමාණයක් ඉන්න. ලේසි වුණොත් වෙන්නේ කට් ඔෆ් මාක් එක උඩ යනවා. අමාරු වුණොත් කට් ඔෆ් එක යට යනවා. එච්චරයි. නැත්නම් ශිෂ්‍යත්වයේ තියෙන තරඟකාරීත්වය හැමම තියෙනවා. ඒතර අපි මේ ඇත්තට මේ වෙලාවේ ශිෂ්‍යත්වයට ටාගට් කරලා උගන්වන්නේ. අපි සිලබස් එක තමයි යන්නේ. එතකොට මම කිව්වා මෙන්න මේ ටියුට් එක print out එකක් දාගන්න කියලා. මම හිතන්නේ print out එකක් දාගෙන ඇති හැමෝගාම. මට පොඩ්ඩක් පෙන්වන්න මේක print out එක ගත්ත මේ PDF එක. right මම print out එකක් ගන්න විදිහකුත් කිව්වා. මට පේනේව නම් ගොඩාක්ම තියෙන මේ විදිහ තමයි. පොතක් වගේ මේක දරුවන්ට හදලා දෙන්න කියලා මම කිව්වා. පොතක් වගේ. right බොහොම හොඳයි. අර මේක නැත්තම් කෙලින්ම print out එකක් දාන්න කිව්ව ගමන් දාන්නේ කොහොමද? A4 වලට දාලා දානවා. දාලා ඉවරලා මෙතනින් කටුවක් ගහලා දෙනවා. ඒ කටුව ගහලා ළමයට ඒක හුරු නෑ. අපිටත් එපා වෙනවා. මේම කෑලි කෑලි එල්ලි පාවිච්චි කරන්න ගියාම. මේක පොතක් වගේ දාලා දෙන්න කියලා මං කිව්වා. ඊට පස්සේ මේ A3 කොළ වලට අරගන්නේ print out එක අරගෙන මැද්දෙන් මෙහෙම කටු දෙකක් ගහගන්න. ඒ කඩෙන්ම ගහ ගන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ ගාවේ ස්ටේප්ලර් නෑ දිග එකක්. ඒගොල්ලෝ ගාව මේක තියෙනවා. ඒකේ කටු ගහන්න පුළුවන්. ඒගොල්ලන්ට කියලා ගහන්න. මට ඕන නම් මේකට ඉතින් ලස්සනට කලර් පින්තූර දාන්න පුළුවන්. මං දන්නවා ඉතින් ගුරුවරු ගොඩක් ඒ වැඩේ කරනෝනේ. හොඳ ලස්සන කවර් පේජ් එකක් හදලා දෙන්න පුළුවන්. නමුත් මම ඒවා කරන්න යන්නේ නැහැ. මොකද දෙමව්පියන්ට වියදම වැඩි වෙන හින්දා. මොකද තනි පිටුවක් ඔය මේන් පේජ් එකක් print out එකක් දාන්න ඉතින් කලර් එකක් ඊට පස්සේ කලර් එක දාලා ඒක තියෙන්නේ නැහැ. ලැමිනේට් එකක් දාන්න ඕනේ. ඒක ඊට පස්සේ තව ලොකු වැඩක් වැඩි වෙනවනේ. ඒ නිසා නිකන් black and white දෙනවා. සමහරවල් මම PDF එකේ මම ඒක අර voice එකෙත් කිව්වා. PDF එකේ ඇතුළ දිගහැරියම මේ color photos තිබුණොත් ෆෝන් එකෙන් දිගහැරියම colored ගන්න එපා. මම කවදාවත් colored ගන්න දෙන්නේ නැහැ. මේ අවශ්‍ය නැහැ. අපි ගණන් ඉගෙන ගන්න ගණන් වලට colored ඕනේ නැහැ. කළු සුදු තිබ්බම ඇති. මොකද color print out එකක් එක පිටුවක් සෑහෙන්න මුදලක් වෙනවා. දෙමව්පියන්ට තියෙන ප්‍රශ්න අහන්න පුළුවන්. අහන්න පුළුවන් ක්‍රමේ දන්නවනේ. අලුතෙන් සම්බන්ධ වෙලා ඉන්නවනම් මැසේජ් එකක් දාන්න Zoom එකේ. යටින් පෙන්නනවනේ chat කියන එක. chat එකට ගියාම මගේ නම තියෙනවා තීක්ෂණ සර් කියලා තියෙනවා. අන්නේ නම සිලෙක්ට් කරලා මොන හරි දැනගන්න තියෙනවා නම් මැසේජ් එකක් Zoom එකට දාන්න. මම ඒකට උත්තර දෙන්නම්.
දැන් පොදුවේ මේ වෙලාවේ සමහරවිට දෙමාපියන්ට ගැටලු ඇති. ඒ ඕනම ගැටලුවක් Zoom chat එකට යොමු කරන්න. අද නම් පොඩ්ඩක් ඉතින් පාට පැන්සල් තිබ්බොත් හොඳයි. පාට පැන්සල් තියෙනවා නම් ඒවත් ලං කරගන්න. chat එක පාවිච්චි කරලා ඕන ප්‍රශ්නයක් අහන්න. මුලින්ම දරුවන්ට නම් මැසේජ් දාලා අහන්න පුරුදු වෙන. ටික කාලයක් යනකොට ඒගොල්ලොත් ඒක ඉගෙන ගනීවි. දෙමව්පියෝ නිසා ඒක පොඩ්ඩක් පුරුදු කරාට ගැටලුවක් නැහැ. මොකද මම chat එකට එනකොට තමයි උත්තර දෙන්නේ. මාසයට පන්ති ගාස්තු කීයද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙලාවේ මම මොකක්ද අර පෝස්ට් එකේ අපි දාලා පන්තිය පටන් ගත්තේ නොමිලේ කියලා. එක ශ්‍රේණියට නොමිලේ කියලා. මම එක වසර උගන්වනවා නොමිලේ. එතකොට සමහර අය මට කෙලින් අහලා තිබුණේ නැහැ. වෙන ක්‍රම වලින් අහලා තිබුණා. මේ මොකද්ද එක වසරට විතරයිනේ සර් බොරුනේ ඔය කරන්නේ. පස්සේ සල්ලි ගන්නවනේ. ඔව් පස්සේ සල්ලි ගන්නවා. සල්ලි ගන්න නැතුව මම වැඩ කරන්නේ නැහැ. එහෙම කරන්නේ නැති දේවල් ඔක්කොම බොරු දේවල්. මුලින් ඔයාට මම හොඳයිද කියලා බලන්න තමයි මම මේ නොමිලේ පන්තියක් දෙන්නේ. එක වාරයක් නෙමෙයි අපි මාස එතකොට දැන් අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් මාස 5ක්ම නොමිලේ උගන්වනවා. ඇත්ති නේද? ඊට පස්සේ මාත් ජීවත් වෙන්න බෑ. මාත් පන්ති කරන්න බෑ. එතකොට ගාස්තුවක් අය කරනවා. හැබැයි අපේ තාම පන්ති ගාස්තු මම 2021 දී රුපියල් 600ට වගේ පටන් ගත්තා. රුපියල් 100ක් වැඩි කරා තාම 700යි. 21 ඉඳලා 22 23 24 25 26 දැන් අවුරුදු 5ක්නේ. අවුරුදු 5ටම රුපියල් 100යි වැඩි කරේ. රුපියල් 700යි පන්ති ගාස්තු. නිකන් වගේ ප්‍රයිස් එකක්වත් කොත්තුවක්වත් කන්න බෑනේ ගන්න. ඒ නිසා ඒක එච්චර කියන්නේ සල්ලි ගෙව්වා නෑ වගේ තමයි තියෙන්නේ. රයිට්. කොහොම නමුත් මේ මාස වල අය කරන්නේ නෑ. මම නොමිලේ කියලා කිව්වට ඉතින් නොමිලේ නම් නොමිලේ. සර් මට අද print out එක ගන්න බැහැ වුණා. බබාට බලන්න. අද පොට්ටක් මම වැඩිපුර එකේ. මම සාමාන්‍යයෙන් පන්ති එහෙම කතා බහ කරනවා අඩුයි කියන්නේ. අනවශ්‍ය දේවල් කියවනවා අඩුයි. ඉතින් ගණන් හදන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ. මොකද මේ මට්ටමට අපි තාම ඇවිල්ලා නැහැ. දැන් පොඩ කරගෙන යන්නේ. දැන් දෙමව්පියන්ට තියෙන ගැටලු වලට අද දවසේ මම පිළිතුරු දෙන්න ප්‍රමුඛත්වය දෙනවා. හොඳයි. ඒ නිසා ඕන එකක් අහන්න. print out එක නැති වුණා කියලා කිස්සෙ පොඩි ප්‍රශ්නයක් අහන්න. මොකොත් එහෙම ප්‍රශ්න නැහැ. මගේ පන්ති ඒ වගේ දේවල් එච්චර ලොකුවට මම හිතන්නේ මම වැඩිපුරම අවධානය යොමු කරන්නේ මේ ළමයින්ට මේ
අහගෙන ඉන්න එක. හුම්කන් දීම තමයි ප්‍රධාන දේ. ගණන් පුළුවන් වෙන්න ලොකුම අවශ්‍යතාවය හැකියාව තමයි හුම්කන් දීම කියන්නේ. ඒකට පුරුදු කරන්න පුළුවන් නම් දරුවන් ඒ ඇති. සෙනසුරාදා සෙනසුරාදා පන්ති තියෙනවා බ්‍රහස්පතින්දා සහ අඟහරුවාදා. ඒ තුනටම එන්න ඕනේ නැහැ. එකයි එන්න ඕනේ. ඒ කණ්ඩායම් තුනක් තියෙනවා. තුනටම එන්න එපා නිකන් මේ කාලේ නාස්ති නඩක්. අනිත් එක කාලය දැන් ඕගොල්ලෝ මාත් එක්ක එක වසරේදී පන්තියට සම්බන්ධ වුණා කියන්නේ හොඳටම කල් ඇති. ශිෂ්‍යත්වයේ හොඳටම කොට දාගන්න හොඳටම කල් ඇති. අපි මංගා හොඳ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. වැඩ ගොඩක් තියෙනවා. ඒව ඔක්කොම කරනවා. ගණන් ඒ කියන්නේ දැන් ඇත්තම ශිෂ්‍යත්වයේ ලියලා ලකුණු මදි වෙච්ච දරුවෝ ඉන්නේ. මගේ පන්ති ඇවිල්ලා ශිෂ්‍යත්වයේ ලියලා ෆේල් වෙනවා. හොඳේ. මං කියන විදිහට වැඩ කරන්නේ නැති අය ඉන්නවා. මට ඊයේත් හම්බුණා එහෙම දරුවෙක්. මේ ඒ වුණාට ඒගොල්ලෝ දැන් ගණන් ටික හොඳට අල්ලලා යනවා. යානා දැන් 8 වසරේ. එතකොට යා මට කිව්වා මාර සතුටුයි ඇත්තටම ශිෂ්‍යත්වයේ සමත් වෙන්න බැරි වෙච්ච එක ගැන කනකාටුවක් තිබ්බා. දැන් ඒව ඔක්කොම මොකුත් නැහැ. මොකද එයා පන්තිය පළවෙනියලු ගණන් වලට වැඩිම ලකුණු තියෙනවා. මට වෙන්න ඕනේ ඒක. මට ශිෂ්‍යත්වයේ සම්පූර්ණයෙන් පාස් කරන්න බැහැ. ඒකට ලොකු සපෝට් එකක් මට දෙන්න පුළුවන්. ගණන් පැත්තෙන් දෙන්න පුළුවන්. ඉතින් ගණන් විතර නෙමෙයි අනිත් ඒවාත් තියෙනවනේ. රයිට්. එතකොට අපි අද එන වැඩක් කරමු නේද පුතේ? සර් කියව ඉඳලා හරියන්නේ නැහැ නේද? දෙමව්පියෝ මට ප්‍රශ්න යොමු කරන්න මම ඒවට උත්තර දෙන්නම්. ඕන එකක් අහන්න. අද ඕන එකක්. හරිද? රයිට්. එතකොට හැඩය වෙන් කර අඳිමු කියලා තියෙනවා. මේ වෑන් ලොකුවට මේ ළමයින්ගේ චිත්‍ර අඳීමේ හැකියාව එහෙම බලන දෙයක් නෙමෙයි මේ කරන්නේ. හොඳේ. මේ තව එකක් මම මුලින් ඉඳන් උගන්වනවා කියලා කිව්වා. පැය දෙකක්ම කරන්නේ නැහැ දැනට. මොකද ළමයි පොඩි හින්දා ඒගොල්ලන්ට ඒක දරා ගන්න චුට්ටක් අමාරුයි. ඒ නිසා පැය එකමාරක් තමයි කරන්නේ. එතකොට මම මුලින් ඉඳලම උගන්වනවා කියලා කිව්වා. ඒක එහෙම මම කරනවා. ඉලක්කම් වල ඉඳලම කරන මටත් දැනගන්න දේවල් ටිකක් තියෙනවා. ඕගොල්ලන්ගෙන් මම ඒක අහන්නම්. තව මට පොඩි වෙලාවක් දෙන්න. ටෙස්ට්. හරිද මම මේකේ මයික් එක සාමාන්‍යයෙන් ඕෆ් කරලා මම පන්තිය කරන්නේ. හොඳේ. ඒක දන්නේ අහලා තියෙන ප්‍රශ්නේ ආවේ. මට තේරුනේ ඒක අහපු විදිහට. එහෙමයි. ටෙස්ට්. ඇහෙනව නේද මම හොඳට? පුතේ ඇහෙනව නම් ෆිට් එකක් දෙන්න මට. ඇහෙනවද හොඳට මාව? ඇහෙනවනේ. ඇහෙන්නේ නැහැ කියලා මම දැන් මයික් එකේ මගේ වොලියුම් මේ චූටි රතේ තියෙන මගේ මයික් එක හොඳේ. පොඩි කෑල්ලක් තියෙන. ඒක තමයි මයික් එක. ලොකු එකක් නෑ, තඩි එකක්. මේක හරි ලේසියිනේ. හරි මම ඒක වැඩි කළා. එතකොට හරි අපි දැන් මේ දෙමව්පියෝ දැන් මගෙන් ප්‍රශ්න අහන්න දැන් ඔය අතරතුර අහන්න. මට දැනගන්න ඕන එකක් තියෙනවා කියලා කොහොමද? මට දැනගන්න ඕනේ දරුවන්ට දැන් මේ වෙනකොට ගණන් වල මොනවද පුළුවන්. දෙමව්පියෝ මට මැසේජ් එකක් එවන්න. අපේ දරුවට එකතු කරන්න පුළුවන්. අපේ දරුවට අඩු කරන්න පුළුවන්. අපේ දරුවට ඉලක්කම් 20 වෙනකම් පුළුවන්. අපේ පුතාට 100 වෙනකම්ම පුළුවන්. ඔහොම තියෙනවනේ. අපේ දරුවට නම් මේ ලෝකේ දෙයක් බෑ. එහෙම මොන හරි තියෙන දේවල් ටික මට කියන්න මම දැනුවත් වෙන්න ඕනේ. සහ මම ඔයගොල්ලන්ට හෝම්වර්ක් දෙනවා. හරිද? ඒකත් මම කියන්න හෝම්වර්ක් එකක් දෙනවා. අහගෙන නේද ඉන්නේ පුතේ? දෙමව්පියෝ ළඟ ඉඳන් අහගෙන ඉන්නේ. හෝම්වර්ක් එකක් දෙනවා. ඒක කරලා අපිට එවන්න ඕනේ. තැපෑලෙන් එහෙම එවන්න ඕනේ නැහැ. ෆොටෝස් ගැහුවා. මම තාම මේ හෝම්වර්ක් එක දුන්නේ නැහැ. අද පාඩම කරලා ඉවරලා දෙන්න. එතකොට මේ හෝම්වර්ක් එක දෙමව්පියෝ කරන්න එපා. අර මොන්ටිසෝරි කරනවා වගේ. ප්‍රී ග්‍රේඩ් වල ටක් ටක් ගාලා අම්මා
ළමයා අත තියාගෙන ඉන්නව අඳින්නේ අම්මට අග්ගල අත ගත්තා ඇඳගෙන ගියා හරි හෝම්වර්ක් ටික ඉවරයි කියලා ළමයා යවුවා. එහෙම කරන්නේ අපේ ගණන් පන්ති. ළමයාට දුන්නා කරන්න වැරදි නම් ටොකු වෙන එන කියන්න ඕනේ. එයාට කරන විදිහට කරන්න කියන්න. එව්වම අපි වැරදි නම් වැරදි ලකුණු කරලා අපි එවනවා. මෙන්න මේක වැරදි පුතේ හදාගන්න කියලා අපි කියනවා. හරිද? ඒ නිසා මේ එහෙම කරන්න එපා. දෙමව්පිය කොහොමත් ඔය දෙමව්පියන්ට පේපර් එකක් එහෙම දුන්නම ළඟ ඉන්න බෑනේ වාඩි වෙලා. ළමයා උත්තරේ වැරදි එක ගහනවා. ගහනකොට ඉවසන් ඉන්නම බෑ අනින ටොක්ක. ආයි බලනෝක. එහෙම කියනවා. මට පේනවා දෙවම ඉන්නකොට මට පේනවා. ආයි බලන්න කියලා කියනවා. ඉතින් ආයි මොකද කරන්නේ ළමයා? ආයි ඔක බලනවා. බලලිවල ඒ උත්තරේ නැතුව වෙන එකක් ගහනවා. එතකොට ඒක හරියන්නත් පුළුවන්. වැරදුනොත් ආයි කුටි ගන්නවා. හරියනකම්ම ගහනවා. උත්තර තුනයිනේ තියෙන්නේ. ඒ නිසා එහෙම කරන්න එපා. සාමාන්‍ය පේපර් එකක් දුන්නොත්. ඇයි සමහර දෙමාපියෝ හිතාගෙන ඉන්නේ මේ ඔන්ලයින් ක්ලාස් එක කියන්නේ ඇත්තටම හැංගිලා කරන වැඩක් නේ. ෆිසිකල් එකක නම් පේපර් එක දකින්නවා අනිත් අය ළමයි ළඟ ඉන්න අය දකින්නවා ගිහිල්ලා ඒගොල්ලන්ගේ අම්මලාට කියනවා ඔපදූප ටික ඔක්කොම වටේටම යනවනේ. හැබැයි මේකේ දන්නේ නැනේ කවුරුත් දන්නේ නැහැ. තමන්ගේ පේපර් එක ගෙවුවා තමන් බලාගත්තා නිකන් හිටිය අඩුපාඩු ටික හදාගත්තා. අර අපි ලොකු වෙලා 3-4 වසරවල වලට ගියාට පස්සේ පේපර් ක්ලාස් එකක් තියලා පේපර් ක්ලාස් එකේ ලකුණු දීලා ඒත් අපි පෞද්ගලිකව යවන්නේ. වැඩි ලකුණු අයගේ ලකුණු ලැයිස්තුවක් විතරක් ගෲප් එකට දානවා. ඒ කරන්නේ ලොකු වුණාමනේ. ඒ නිසා අර විභාගයක් එහෙම දුන්නම එහෙම කරන්න එපා. අපි මේ ටියුට් දෙක විතර කරලා ටෙස්ට් පේපර් එකක් දෙමු. මේ දෙක කියන්නේ මේකයි තව එකකුයි කරලා පොඩි දැනුමක් හදාගෙන අපි එහෙම එකක් කරමු. එකේ ඉඳලා 20ට ලියන්න පුළුවන් ඉලක්කමෙන් එකතු කරන්න පුළුවන්. හරි මට එහෙම ඇවිල්ලා තියෙනවා මම ඒ ටික කියන්නම්. ඒතර මොකද අනිත් දෙමාපියොත් ඒතර දැනුවත් වෙන්න ඕනේ සහ අපි ඒ ටික ඔක්කොම හදලා ගමු. අකුරෙන් එහෙම ලියන්න පුළුවන් දැන්. සමහර අයට අකුරු කියව ගන්න බැරි ප්‍රශ්න තියෙනවා. දැන් මේ මෙන්න මේ වගේ චූටි කෙටි වාක්‍යන අපි මුලින් දෙන්නේ. දෙමාපියන්ට කියනවා විශේෂයෙන්ම ගණන් උගන්වනවා නම් සිංහල වලටත් ලොකු අවධානයක් දෙන්න දරුවන්ගේ. සිංහල ව්‍යාකරණ නෙමෙයි යම් ලොකුවට වාක්‍යයක් හොඳට කියවලා තේරුම් ගන්න. වැඩිපුර කතා පොත් කියවන්න. කතා පොත්ම ඕනෙත් නැහැ නිකන් මොන හරි ඡේද කියවන්න පුළුවන් නම් ඒ දරුවට ධාරණය කරගැනීමේ හැකියාව වැඩි වෙනවනේ. එහෙම වුණාම යාට අර ලොකු ගාණක් දුන්නොත් ලොකු ගණිත ගැටලුවක් දුන්නම ඒකේ උඩ කොටස කියවලා යටට යනකොට උඩ අමතක වෙන්නේ නැහැ. එහෙම වෙන්න නම් අර ඒගොල්ලන්ට පොඩක් කියවීමේ ශක්තිය තියෙන්න ඕන. දැන් දරුවන්ට ටිකක් අඩු දෙයක් තමයි ඒක. ඒ අර ජංගම දුරකථන ආරෝමියෝ නිසා ටික වෙන ලෙඩක් ඒක. අපි දැන් මේ වැඩක් කරමු නේද? පුතාලා පැන්සලක් තියෙනව නේද? ඕගොල්ලෝ රතු පෑනක් නැහැ නේද? ඊළඟ සතියේ එනකොට රතු පෑනක් අරන් එන්න. රතු පෑනක් තියාගන්න හරි දාන්න. මොකද ඔයා තමයි ශිෂ්‍යයා සහ ගුරුවරයා දෙන්නම හරි දානකොට ටීචර් හොඳේ. එහෙම කියලා තාගෙන ලස්සනට හරි දාන්න ඕනේ. අද බෑ. අද ඕනේ අද පැන්සල දිනන පැන්සලෙන් අපි ඔක්කොම ඇටි කරමු. හැඩය වෙන් කර අඳිමු. දැන් මේ වගේ වාක්‍යයක් පුතාට කියව ගන්න පුළුවන්ද? පුළුවන් නේ? කියවන්නකෝ බා. ඔයා කියන්න. ඔහොම ඉන්න ගමන් කියන්න. කියවද? හැඩය වෙන් කර අඳිමු. ඒක කියවම කරන්න ඕන දේ පුතාට තේරෙනවද? අන්න ඒ ගානට තිබ්බනම් ඇති. ඒ ගානට සිංහල තිබ්බනම් ඇති. හැඩය වෙන් කර අඳිමුකෝ කොහෙද අඳින්න ඕනේ මේක? මේ ඉස්සරහින් රවුන්ඩ් එකක් දීලා තියෙන්නේ ඒකට වෙන්න ඇතිනේ. හැඩය වෙන් කර අඳිනවා කියන්නේ මේකේ තියෙන රූප මොනවාද? නිකන් ගහක වගේ රූප තියෙනවා. මල් වගේ රූප තියෙනවා. තියෙනනේ. අන්න ඔය රූප දෙක මේ රවුන්ඩ් දෙකට ගන්නයි ඕනේ නේ. ඔයා එක රවුමක අඳිනවා මල් වගේ තියෙන ටික, එක රවුමක ගහ වගේ තියෙන ටික. ප්‍රමාණය කොච්චරද කියලා බලමුකෝ අඳින්නේ. ඒක ඇඳලා ඉවරලා බලමු අපිනේ. එහෙනම් අඳිනවද පුතා මේක? ඔය රූපෙම තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔය රූපෙම තමයි එන්න ඕනේ. පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනවා අපි අඳිනකොට. අපි මොකද මේ print out එකක් නෙමෙයිනේ අපි ගන්න. ඒ කියන්නේ මේක අරගෙන මෙතෙන්ට මෙහෙම ඇදගෙන ගිහිල්ලා තියෙනව නෙමෙයිනේ. අපි අතින්නේ අඳින්නේ. පොඩ්ඩක් වෙනස් වෙනවා. වෙනස් වුණාට කමක් නැහැ. මකමකායි අඳින්න එපා නිතර. පොඩ්ඩක්. ගොඩක් වැරදුනොත් මකන්න නැත්තම් මකණේ වැඩි පාවිච්චි කරන්න එපා. අඳින්න බලන්න මේ දෙකට වෙන් කරන්න මේ කොට. මෙතන තියෙනවා ගස් සහ මල්.
මේ ගොඩවල් දෙකට වෙන් කරන්න. ඔයා කැමති විදියට. ඔයාට ඕන නම් උඩ මල් අඳින්න නැත්නම් ගස් අඳින්න ඕන එක. පාට කරන්නේ නිකන් ඔය තියෙන විදිහටම අඳිනවා. පාට කරන්නේ ඒවා පස්සේ තියෙනවා ඒවා පස්සේ පාට කරමු. අර දරුවන්ට මොනවද පුළුවන් කියලා අහපු එකට ආපු උත්තර ටික මම චුට්ටක් කියන්න. මොකුත් බෑ සර්. හොඳ උත්තරයක් ආවා. අපේ පුතා 50 වෙනකල් කියවනවා සර්. තනි ඉලක්කමෙන් එකතු කරන්න පුළුවන්. තනි ඉලක්කම් එකතු කරන්න පුළුවන්. එකතු කිරීම අඩු කිරීම පුළුවන්. අර වගේ කොච්චර ප්‍රමාණයක් පුළුවන්ද කියලා දැනුවත් කරනවා ඒත් හොඳයි. පිල්ලම් උගන්නලා නැහැ. ඒ කියන්නේ හරි. අකුරු කියවන්නත් අමාරුයි කියන එක. right. 20ට ගණන් කරන්න පුළුවන් එකතු කරන්න පුළුවන් 10ට අඩු ඒවා. ඒ කියන්නේ තනි ඉලක්කම්. සාමාන්‍ය හැකියාවක් තියෙනවා. එකේ ඉඳලා 100ට ලියන්න එකතු කිරීම පුළුවන්. එකේ ඉඳලා 50 වෙනකන් ලියන්න පුළුවන් එකතු කරන්නත් පුළුවන්. එකේ ඉඳලා 20ට පුළුවන් එකතු කිරීම පුළුවන්. 20ට ලියන්න පුළුවන්. පෙරපසු සංඛ්‍යා පුළුවන්. එකේ ඉඳලා 50ට පුළුවන්. අකුරෙන් 10 දක්වා පුළුවන්. එකතු කරන්න අඩු කරන්න පුළුවන්. ශිෂ්‍යත්වයේ tie විදස අපේ බබාලට තියෙනවා. ඒක නැති කරන්න බෑ. only count. අපේ දුවට අකුරු කියවන්න බෑ 10 වෙනකන් ලියන්න පුළුවන්. ඉලක්කමෙන් වෙන්න ඕනේ. රූප වලින් දුන්නම එකතු කරන්න පුළුවන්. එකේ ඉඳන් 20ට පුළුවන් වචන කියවන්න පුළුවන්. එතකොට විවිධ වට්ටම් වල දරුවෝ ඉන්නවා. ශිෂ්‍යත්වයේ තියනවද කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. ශිෂ්‍යත්වයේ තියෙනවා අනිවාර්යයෙන්. ශිෂ්‍යත්වයේ නැහැ කිව්වොත් ශිෂ්‍යත්වයේ කියන නම අයින් කරලා වෙන නමකින් හරි තියෙනවා විභාගය. ඒක බය වෙන්න එපා. මොකද ලංකාවේ ක්‍රමයක් නැහැ. ප්‍රාථමික විද්‍යාල වලින් ද්විතීක පාසල් වලට මාරු කරන්න ක්‍රමයක් නැහැ. මං හිතන්නේ නැහැ අපේ රටේ තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක එහෙම ක්‍රමයක් විභාගයක් නැතුව හදන්න පුළුවන් වෙයි කියලා තේන මානෙක. විභාගයක් නැතුව කොහොමද අර පහසුකම් සහිත පාසල් වලට දරුවෝ මාරු කරන්නේ? ප්‍රයිමරි ඉස්කෝල ලංකාවේ කොච්චර තියෙනවද? ඒවෙන් අයින් කරලා ද්විතීක පාසල් සමහර ඉස්කෝල තියෙන 5 වසරට විතරයි. ඒවා එක්ක දිගට මේවා ලොකු පාසල් කියන්නේ 13 වෙනකම් උගන්වන්න ගන්න ඕනේ. ඉතින් ගුරුවරු එහෙම පුරපාඩු තියෙනවා. ප්‍රශ්න කෝටියක් තියෙන අස්සේ මේ සිස්ටම් එක ඕක වෙනස් කරන්න බෑ. බය වෙන්න එපා. සිංහල වචන හොඳට කියවනවා. පෙරපසු 20ට ලියනවා. ගණන් කරනවා.
10 ගුණාකාර අමතකයි. 10 ගුණාකාර කියන්නේ ගොඩක් ඉස්සරහට ගිහිල්ලානේ. තාම පිල්ලම් ගොඩක් උගන්නලා නැහැ. හරි. තනි ඉලක්කමෙන් පුළුවන් එකතු කරන්න පුළුවන් තනි ඉලක්කමෙන්. කියවනවා ටිකක් අමාරුයි. එකේ ඉඳන් 50ට පුළුවන්. පෙරපසුත් පුළුවන්. 50 වෙනකම්. එකේ ඉඳලා 20ට පුළුවන්. එක 50 කියවන්න පුළුවන්. තනි නම්බර්ස් එකතු කිරීම අඩු කිරීම පුළුවන්. සිංහල කියවන්න පුළුවන්. එකේ ඉඳලා 20ට. එකේ ඉඳලා 30ට ගණන් කරන්න පුළුවන්. සරල වාක්‍ය පුළුවන්. පින්තූර ගණන් පුළුවන්. එකේ ඉඳලා 20ට ලියන්න පුළුවන්. එකේ ඉඳන් 20ට පුළුවන්. එකතු කිරීම පුළුවන්. 20 දක්වා ගණන් කරන්න පුළුවන්. අඩු කරන්න බෑ. තනි වචන කියවන්න පුළුවන්. එකේ ඉඳලා 10ට පුළුවන්. right. කොහොමත් මේ ටිකේ යන්න ඕනේ දරුවන්ට. සිංහල පැත්ත චුට්ටක් හදන්න අනිවාර්යයෙන්ම. හදන්න කියන්නේ විශේෂ මෙව එකක් නෙමෙයිද? සාමාන්‍යයෙන් පාසලේ උගන්වන ටික යාට මග හැරෙනවද කියලා බලන්න. ඒ මග හැරෙන්නේ නැතුව යා ඒ ටික කරගෙන යනවා නම් ගැටලුවක් නැහැ. මම මේක කියවුවට පුතාලට බාධාවක් නැහැනේ ලියන්නනේ. කියවන්න පුළුවන්. පෙරපසුත් පුළුවන් 20ට පුළුවන්. 50ට ලියන්න සහ 100ට ගණන් කරන්න පුළුවන්. right. එහෙම 100 එහෙම පන්නලා එහෙම ඉස්සරහට යන්න ඕනේ නැහැ. හොඳේ දෙමාපියන්ට මම කියන්නේ. 100 එහෙම පන්නලා ඉස්සරහට යනවා 1000 වෙනකන් ගණන් කරනවා එහෙම ඕනේ නැහැ. අපිට අර මුල් 20 ඉඳලා ඊට පස්සේ 100ට එහෙමින් 0 ගියාම 100න් එහාට එහෙම ඉලක්කම් ලොකුවට ලියලා දඟලන්න ඕනේ නැහැ. මොකද ඒගොල්ලෝ සංඛ්‍යාවල තියෙන රටාව හඳුනා ගන්නවා. මුල් ටික අපි දුන්නම රටාව හඳුනා ගන්න. ඊට පස්සේ ඒගොල්ලෝ ඕනම ලොකු සංඛ්‍යාවක් කියවනවා. මම දැකලා තියෙනවා සමහර ස්කූල්වල මේ ශිෂ්‍යත්ව කිට්ටුත් වෙලා මට පොතුත් හම්බෙලා තියෙනවා. ඒගොල්ලෝ ඉලක්කම් ලියනවා. 12375 12376 එහෙම කියලා ලියාගෙන ඉන්න කියලා තියෙන පොත් වෙනම පොත් අරගෙන සංඛ්‍යා ලියන්න. මේ අපේ පන්ති ඇවිල්ලා එන ඔළුව ඇඹරන ගණන් හදනවා. හදනස්සේ අර ඉස්කෝලේ යනවා අර ඉලක්කම් ලියලිය. ඉලක්කම් 100ක් දවසට ලියන්න ඕනේ. 100 ලියන්නේ යනවලු තියා. ඇත්තටම යනවනේ. ළමයි පැය භාගයක් විතර ලියනවලු ඒක. අපරාධ. ඒ වගේ හෝම්වර්ක් එහෙම හම්බුනොත් එහෙම නම් ඉතින් ඉවරයි ඉතින්. පේපර්ස් කරනවලු. ඡේදයක් කියවලා උත්තර ලියන්න පුළුවන්. එකතු කිරීම අඩු කිරීම පුළුවන්. 100ට ලියන්න කියන්න පුළුවන්. හොඳයි. ඒත් ටිකක් ඉස්සරහා ඉන්නේ දරුවා. සමහර ටිකක් ඉස්සරහා ඉන්න අයට පොඩ මාව බෝරින් වෙන්නත් පුළුවන් හොඳේ. හැබැයි මට කිසිම හදිස්සියක් නැහැ. ඒ මගේ හැටි. දෙමාපියන්ට හදිස්සි මන් දන්නවා දෙමාපියන්ට ඕන නම් දැන් ලබන අවුරුදු ශිෂ්‍යත්ව ලියවන ගානට ගන්නවා. පුළුවන් නම්. එහෙම එකක් නෑ අපිට හොඳේ හදිස්සි නැහැ හිමීට යන්නේ. right හරිද පුතේ මේක මේ මට මේ ඇඳපු එක පොඩ්ඩක් කැමරාවට අල්ලන්න. ඉතින් මෙහෙම ගලා ඕන්නම ටිකක් දැන් මගේ ඔන්නම ගලා නම් හරි. හරියට හරි very good. අන්න පාට කරලා මම පාට කරන්න කිව්වේ නෑ. මොකද දන්නවද? අවුලක් නෑ හරි. ඒක කමන්නේ අපි මේ වගේ වැරදි කරන්න ඕනේ හොඳේ. වැරදුනහම තමයි ආයි හරියන්නේ. ඔයගොල්ලෝ චූටි නිසා ආසයි පාට කරන්නනේ. මන් දන්නවනේ. පාට කරන්න ඕනේ නැත්තේ ඇයි දන්නවද? මේකේ පාට කරලා නෑනේ. පාට කරන්න කිව්වොත් කරනවා නැත්තම් නෑ. එහෙමයි යන්නේ ගණන් වල. ඒ ගණන් වල තියෙනවා විභව්‍යතා කියලා જાතියක්. එක විභවයක්, එක හැකියාවක් තමයි දීලා තියෙන උපදේශයට අනුව වැඩ කිරීම කියන එක. හරිද? දැන් පාට කරපුවායි මකනවද? එක්කෙනෙක් නෙමෙයි හිටියේ. පාට කරපු ගොඩ දෙනෙක් හිටියා. ඒක මන් දන්නවා ඒක ඔයගොල්ලන්ගේ පුරුද්ද. අපි තාම එක වසරනේ. ඒ නිසා අපිට පාට කරනවා. ගණන් වල වැඩි පාට කරන්නේ නැහැ. ඉස්සරහට පාට කරන්නේ පැන්සලෙන් ගණන් වල.
රයිට් හොඳයි පාද දාන්න. හරි. එතකොට එච්චර ලොකෝට ඇඳලා හරියන්නේ නෑනේ. කැන්සල් තුඩ මහත වැඩි. ඔගොල්ලොත් පැන්සලේ තුඩ හීනියට තියෙන්න ඕනේ නේද පුතේ? මම පොඩි වැරද්දක් කළා. මොකද්ද බලන්න. මම මේ මෙන්න මෙතන වැරද්දුවා. දැක්කද? මොකද්ද කියලා. හඳුනාගත්තද බලන්න වැරද්ද පුතාට තේරුණාද බලන්න. මං කරපු වැරද්ද. තේරුණානේ. ඒකනේ ඉතින් ඔයගොල්ලෝ දක්ෂයිනේ ඉතින්. right very good. මොකද්ද දැක්කේ? පෙත්තක් අඩුයි. මලේ පෙත්තක් අඩුයි. නේද? එහෙන් පෙත්තක් අඩු කරන්න බෑ සාමාන්‍ය. පොඩ්ඩක් දැන් අඳින රූපේ හා මෙහා ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. පෙත්තක් අඩු කරොත් ඒ මල නෙමෙයිනේ. අන්න පෙති පහක මලක් ඔය තියෙන්නේ. මම පහ කියන වචනේ කියන්න ගියේ නැත්තේ මොකද මේ අපි තාම පහ වෙනකල් ලිව්වේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ දන්නවා ඒවා. ඊළඟ එකත් අපි දැන් මේ රතු පෑනක් තියෙනවනම් මොකද කරන්න ඕනේ? මේකට හරියයි ලස්සනට දාන්න ඕනේ. රතු පෑනක් නැත්තම් ඕනේ නැහැ. පස්සේ රතු පෑනක් අම්මා අරන් දෙයි. අරන් දුන්නට පස්සේ හරි දාගන්න. පස්සේ. දැන් නෙමෙයි පස්සේ. දැන් තියෙනවා නම් විතරක් හරි දාන්න. හරි දාලා පුතා ඊළඟ එකට එන්න. මේ මොනවද මේ තියෙන්නේ? දැන් මම නම් මෙතන කලර්ස් තියෙන්නේ. පාට කරපුවා. ඒතකොට ඔයා මේක පාට කරන්න ඕනේ නෑ ඇඳත් ඇති මට. පාට කරන්න කැමති නම් කරන්න ඒක කමක් නෑ. ඒකේ කලර්ස් නේ දීලා තියෙන්නේ නේ. කැමති නම් කරන්න. මොනවද මේ තියෙන්නේ? බෝල සහ බැට් නැත්තම් පිටි. එතකොට ඒක මේ දෙකට වෙන් කරලා අඳින්න. මම දැක්ක සමහර අය මම කලින් වතාවේ පෙන්නද්දි ඇඳලා තිබ්බා. මම නමුත් මේකට වෙලාව දුන්නේ නැති නිසා මේ ආයි වෙලාව දෙනවා අඳින අයට. ඒකත් අපි එහෙම නොකරෙමු ඉස්සරහට හොඳේ. මම කිව්වොත් එතනින් දරුවව නවත්තන්න අනිවාර්යයෙන්. එතෙන්ට එහා කරන්න දෙන්න එපා. සමහරට ඒගොල්ලෝ දන්න දේවල් තියෙන නිසා ඒගොල්ලෝ කරගෙන යන try කරා. එතකොට ඒ පුරුද්ද යනවා දිගටම.
පුතේ මම පෙන්නන්න කිව්වම පෙන්නන්න. මොකද නැත්තම් ඔයාගේ අතරේ දෙයිනේ ඔක උස්සන් ඉන්න ගියාමනේ. මං තව චුට්ටෙන් හැමෝගෙන් පෙන්නන්න කියනකොට පෙන්නන්න හොඳේ. නැත්තම් සමහර දරුවෝ උස්සගෙන ඉන්නවා අතරේ දෙනකම්ම. right. මේ මට ඔයගොල්ලන්ට වගේ චිත්‍ර අඳින්න බෑ හොඳේ. ඔයගොල්ලෝ චිත්‍ර ශිල්පියෝනේ. right. ඔන්න ඔහම. දැන් පෙන්නන්නකො ඒක. හඳපු එක. මං කෝ ඒක නම් කමක් නැහැ මෙතන කලර් තියෙන හින්දා පාට කරාට දැන් මම හැබැයි print out එක කලර් ගන්න එපා. සමහර අය පෙන්නන්නේ නැහැ. right හොඳයි පාත දා. right ඊළඟ පිටුව පෙරලන්න පුතේ. මං ඔයාලට මේ කරන ටිකෙන් පොඩි හෝම්වර්ක් එකක් එවනවා මට කරලා එවන්න ඕනේ වාගේ නම ලියලා. මේක කියවන්න පුළුවන්ද බලන්න පුතාලට? වාක්‍ය කියවන්න පුළුවන්ද බලන්න. සමහර අයට නම් එහෙම බෑ කිව්වා. බැරි වුණොත් මම කියනකම් ඉන්න ඕනේ. මේ මොකද්ද? පාට පාට අනුව අනුව වෙන් වෙන් කර කර ආකාර
අඳිමු අඳිමු පාට අනුව වෙන්කර අඳිමු පාට අනුව වෙන්කර අඳිමු දැන් මෙතන මම දැක්කද පුතාලට මම මෙතන පාට දුන්නේ නෑ. ඒතර මම මෙතන පාට දුන්නා නම් මේ අභ්‍යාසය කවුරු හරි අම්මා කෙනෙක් දිගහැරලා බැලුවොත් කලර් print out එකක් ගන්න ඕනේ. නැත්තම් මේක කරන්නේ කොහොමද? කියලා ඉතින් බොරුවට වියදම් වෙනවා. ටියුට් එකම කලර්ස් ගත්තොත් වියදම් වෙනවා. මං කරපු වැඩේ මම මේවට එන්න ඕන පාට නම ලිව්වා. දැන් මේ තියෙන්නේ රතු. එතකොට පුතා මොකද කරන්න ඕනේ? මේ જાතිය එකක් අඳිනවා මෙතන. ඇඳලා මොන පාටද ගන්නෙ? රතු පාට ගන්නවා. හරිද? ඔන්න මම ඒක ඇඳා. බලාගෙන ඉන්න තාම කරන්න එපා. තාම කරන්න එපා බලාගෙන ඉන්න. දැන් මං රතු පාට වැඩේ තව තියනවද? තව තියනවා මේ. එහෙනම් ඔයාලට පුළුවන් රතු පාට ටික ඔක්කොම මේකයි ඒ ටික ඔක්කොම මෙහෙම එක පැත්තක අඳින්න වෙන් කරන්න. අනිත් ඒවා මොන පාටද? කොළ පාට. කොළ පාට ටික ඊළඟ එකට දාන්න පුළුවන්. දාන්න බලන්න. දැන් පුතාලා අඳින්න පටන් ගන්න. රතු පාටයි කොළ පාටයි තියෙන්න ඕනේ. හදිස්සිය හරි පාට නැති කෙනෙක් හිටියොත් මොකද කරන්නේ? කමක් නැහැ පුතා බලාගෙන ඉඳලා පස්සේ පාට අම්මා දෙනවනේ ගෙනල්ලා. දුන්නට පස්සේ පාට කරලා අඳින්න. සමහර අයගේ පාට පැන්සල් පෙට්ටියේ පාට නැත. අම්මා යවනවා උදේට උල් කරලා ඔක්කොම ටික හදලා ගෙදර එනකොට පාට නැත. ලියන පැන්සලත් එහෙම. දවසට පැන්සල ගානේ උල් කර යවනවා. ඒගොල්ලෝ දන්නේ ඒක. අම්මා සල්ලි දීලා ගන්න අමාරුවෙන් කියලා. අම්මට ආදරේ නම් මොකද කරන්න ඕනේ? තමන් ගෙනියන බඩු මුට්ටු ටික නැවත බලලා ඉස්කෝලේ ඉඳලා ගෙදර එනකොට අරන් එන්න ඕනේ. රයිට් අඳින්න බලන්න හොම් වෙන් කරලා. බබාලා වැඩ කරන ඒවා කොහොමද ෆොටෝස් එවන්නේ කියලා අහනවා. තව චුට්ටක් ඉන්න මම අන්තිමේදී කියන්නද? මොකද එවන්න ඕන නම්බර එකකුත් තියෙනවා. ඒ නම්බර එකට තමයි එවන්න ඕනේ. නැත්තම් ඔක්කොට් මේ කියන්නේ අපේ මේ මොනවාද? ගෲප් වලට ඇඩ් කරන නම්බර්ස් වලින් එවුව බලන්න බෑ. මොකද අපි ඒක බලන්නේ ටැබ් එකකින්නේ. ඒතර ඒ ටැබ් එකටම මේ ෆොටෝස් යවන්න ඕනේ. මම එවන්න ඕන විදිහ කියන්නම්. පොදුවේ තව චුටි වෙලාවක් දෙන්න.
right. ඔගොල්ලෝ අඳින්න මාත් අඳිනවා හොඳේ. කොළ පාට මෙතන එකක් තියෙනවා. ආයි තව කොළ පාට එකක් තියෙනවා. තව කොළ පාට එකක් තියෙනවා. ඒතකොට කොළ පාට ඒවා ඔක්කොම ඉවරයිනේ. මං ඉලක්කමෙන් කිව්වේ නෑ තාම අපි ඉලක්කම් කතා කරේ නැති හින්දා. රයිට් දැන් එලා ඇතිද? එහෙනම් පෙන්නන්න ඇඳපෙක. හරි සමහර අය පෙන්නන්නේ නැහනේ. ඒගොල්ලෝ පෙන්නුනේ නැතුණාට මට පෙන්නන්න වෙනවනේ. මං හෝම්වර්ක් දුන්නම් බලනවනේ. right very good very good. මම වැඩා දැකපු හොඳම දේ තමයි උඩ එක කරලා යට එක කරලා නැහැ. මං ගෝ එහෙම එපා කියලානේ. හරියට හරි. හරි දාගන්න. අත පෑන තියෙනවා නම් හරි දාන්න. නැත්තම් පස්සේ රතු පෑනක් ගෙනාවට පස්සේ හරි දාන්න. වැඩිපුර අඳින්නත් බෑ. තියෙන ප්‍රමාණය විතරයි අඳින්න ඕනේ. දැන් පුතා රවුම් අඳින්න ඕනේ. මොනවාද තියෙන රවුම් බලන්නකෝ. නිල් නිල් කහ නිල් කහ කහ නිල් 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 පාටයි කහ පාටයි. මේකේ තියෙන රවුම් ප්‍රමාණයමයි අඳින්නේ හොඳේ. දැන් නිල්නේ ඕනේ. මෙතන මම මේ කොටුවට නිල් ගන්නවා. එතකොට මම මේක නිල් පාට කර කර අඳිනවා. එකක් ගත්තා ඒක ඇඳලා ඉවර කරා. ඊට පස්සේ ආයෙ නිල් එකක් මෙතනින් පොඩි හරියක් මේ විදිහට දැම්මට කමන්නේ නැත්තම් පැටලෙනවනේ. ඔන්න මෙයාව ගන්නවා කියලා මෙතෙන්ට අරගෙන අඳිනවා. දැන් පුතාලා පටන් ගන්න. දැන් අදින්න නිල් පාට ඒවයි කහ පාට ඒවයි නේ.
ඔයගොල්ලෝ අඳින පුතාලා මාත් අඳිනවා ඊටු ටික හොඳේ. right. මම ඇඳා පුතා ඇඳපු එක පෙන්නන්න. හරි හොඳයි. අර දැන් මේ වගේ වැන්දම ඉතින් දැන් මම දැක්ක සමහර ඒවා මේ 1යි 2යි 3යි 4යි 6 5 ඇඳලා 6 ඇඳ ගන්න ඉඩ නැහැ චූටි එකක් ඇඳලා තියෙනවා. ඒක අද වරදින්න ඕනේ එහෙම. ඒ කියන්නේ දැන් 6ක් අඳිනවා නම් ඒ 6 ටිකක් සමාන වගේ වෙන්න අඳින්න එපා. දැන් මේ වගේ අඳිනවා 1යි 2යි 3යි 4යි කියලා ඇඳලා 5යි කියලා දාලා 6 දාගන්න ඉඩ නැහැ මේ පොඩියට අඳිනවා. එතකොට අද දකින්න ඕනේ මොකද්ද? හරි මට මේකේ ඉඩ මදි වුණා. අදින් පස්සේ මම මේ වගේ එකක් දැක්කොත් මේකට අඳින්න යන ඉඩ පිළිබඳ සැලකිලිමත් වෙනවා කියන එක ඒගොල්ලෝ හිමීට හිතයි. අදට ඔහම හිටපු දෙන් කමන්නේ අපි අද හරි දෙමු. හැමෝටම. right. ඊළඟ පිටුවට යන්න. බලන්න කියවලා මේක කියවන්න පුළුවන්ද කියලා පුතාට. කියවන්න පුළුවන්ද කියවම තේරෙනවද බලන්න. ලොකු රූපය යටින් ඉරක් අඳිමුනේ දාවේ. ලොකු රූපය
රූපය යටින් ඉරක් අඳිමු. ලොකු රූපය යටින් ඉරක් අඳිමු. ලොකු පොඩි අපි දන්නවනේ නේ. ඒක හඳුනා ගන්න තමයි ඔය තියෙන්නේ. දැන් මේ රූප දෙක ගත්තොත් ලොකු එක්කෙනා මෙයා මං ඒක නිසා එයාගේ යටින් ඉරක් අඳිනවා. මේකෙත් පුතා තෝරන්න. එයාගේ ලොකු එක්කෙනා යටින් ඉරක් අඳින්න. හැම කොටුවකම ලොකු එකයි පොඩි එකයි තියෙනවා. ලොකු එක යටින් පුතා ඉරක් අඳින්න. අඳින්න බලන්න ওই පිටුව. රයිට්. හරි දාමුද පුතේ? මේකට දැන් ඉරක් ගහලානේ තියෙන්නේ. මෙතනින් මෙහෙම හරියක් දාන්න. ආනේ. හරි දාන්න අද පෑන නැත්තම් ඕනේ නැහැ. හොඳේ. මේකට යටින් ගහලා තියෙනවා නම් හරි. හරි දැම්මේ නැතත් කමන්නේ. හරි. හොඳේ. පස්සේ හරි දාගන්න. කල ගෙඩි දෙකක් තියෙනවා. මෙයා ලොකුයි. තැඹිලි ගෙඩි දෙකක් නේද? මේක ලොකුයි. රයිට්. මේ දෙන්නගෙන් කොප්පේ මේක ලොකුයි. බෝලේ මේක ලොකුයි. කාර් එක මේක ලොකුයි. නැවක් තියෙනවා මේක ලොකුයි. රයිට්. ඒවා ඉතින් පටපට හරි. ඒක බලන්න ඕනේ නැහැ පුතේ. හරි. හයිත් මම අර පාට කරපු ටිකක් බැලුවේ. මේකේ නම් ඉතින් වැරද්දක් වෙන්න විදිහක් නැහැනේ. ඊළඟ පිටුව පෙරලන්න. මොකද්ද බලන්නකො කියවන්නකො තියෙන්නේ මොකද්ද කියලා බලන්න. කියවන්න බලන්න පුතාලට තේරෙනවද කියලා. තේරුණා නේද? කුඩා රූපය කුඩා රූපය වටා රවුමක් අඳින්න. කුඩා රූපේ වටා රවුමක් අඳින්න. කුඩා කියන්නේ මොකද? පොඩි නේද පුතේ? රවුමක් අඳිනකොම මෙහෙම රවුමක් අඳින්න ඕනේද? ඕනේ නෑනේ.
එහෙම ඕනේ රවුම් කරනවා කියලා කිව්වම සම්පූර්ණ රවුමක් ඕනේ මේ වගේ වෙලාවක ඔන්න ඔහොම ටිකක් බිත්තරයක් වගේ මේකටත් කියන නමක් තියෙනවා. එහෙම කරා නම් ඇති. නැත්නම් ඉතින් මේක හරියටම රවුම් කරොත් එහෙම එන්න ඕනේ කොහොමද? මේන්න මෙහෙම එන්න එපා ලොකු එකක්. ඒකට එහෙම වට කරොත් කොටුත් පැනලා කැත වෙලානේ. රයිට්. දැන් අපි මේ බස් එක ගමුකෝ. මෙයාව රවුම් කරන්න කියනවා කියන්නේ ඇත්තට මෙයා වට කරා නම් හරි. ඕන්න ඔහොම අඳින්න බලන්න. කුඩා ඒවා ටික වට කරලා. රයිට් ඒකටත් හරි දාමු එහෙනම් ආ. අත පෑනක් තියෙනවා නම් දාන්න නැත්තම් කමන්නේ. ඔන්න වට්ටක්ක ගෙඩිය කුඩා එක. බස් එක මං කළා කාලේ. බල්බ් එකක් තියෙනවා. බල්බ් එකක් නේ. රයිට්. සිංහයෝ දෙන්නෙක් ඉන්නවා. පිංගාන. අන්න ඒක නම් හරියටම රවුමක් ඇන්දේ. තියෙන්නේ රවුමක් නෙනේ. මේ ඕගොල්ලෝ ආසම එක තියෙනවා. අම්මන්ගෙන් බැනුම් අහන්න මේක අල්ලලානේ. ෆෝන් එක හොඳ ඒවාට විතරක් පාවිච්චි කරමු. පන්ති යන්න වගේ ඒවට. කාටූන් බලන්න පොඩ්ඩක් බැලුවට කමන්නේ. හැම වෙලේම ෆෝන් එක බලන්න එපා හොඳේ. අම්මා දෙන වෙලාවක් විතරක් පොඩි වෙලාවක්. ඉතින් නොබලා ඉන්න කියන්නත් බෑනේ. ඉතින් ෆෝන් එකත් එක්ක ඉස්සරහට යන ජෙනරේෂන් එකේ ළමයිනේ. නේද? එහෙමයි කියලා දිගටම දෙන්නත් බෑනේ නේද? රයිට් හොඳයි ආ. ඊළඟ එකට යන්න. මේක නම් අකුරක වැරද්දක් තියෙනවා. කුඩාම රූපය එවුම් කියලා තියෙන. එවුම් නෙමෙයි. රවුම්. එවුම් කියන්නේ කැවුම් වගේ ගන්නෙ. රවුම්. මේක ර කරන්න පුතේ ඔන්න ඔහම කරලා දාගන්න. කුඩාම රූපය රවුම් කර. කුඩාම රූපය රවුම් කර ලොකුම රූපය යටින් ඉරක් අඳින. කුඩාම රූපය රවුම් කර ලොකුම රූපය යටින් ඉරක් අඳින්න. තේරුණාද කරන්න ඕන වැඩේ? දැන් මෙතන රූප කීයක් තියෙනවද මෙතන මේ? මෙතන දෙකකට වඩා තියෙනවා තුනක් තියෙනවා. ඒකෙන් පොඩි මේක රවුම් කරනවා ලොකු මේක යටින් ඉරක් අඳිනවා. මම කියලා දෙන්නේ නැතුව ඔයා කරනවද බලන්න. පළවෙනි එක කරන්න බලන්න මම කියලා දෙන්නේ නැතුව පුතා කරන්න බලන්න.
රයිට්. කොහොමද එන්නේ මම පළවෙනි එක කරන්නම්කෝ. කුඩාම එක මෙතන ඇවිල්ලා පොඩිම එක. ඒක මටත් හොයාගන්න බෑ. හරි. මෙන්න මෙයා. මෙයාව රවුම් කරනවා ලොකුම රූපේ යටින් ඉරක් අඳිනවා. මේක තමයි ලොකු. එයාගේ යටින් ඉරක් අඳිනවා. ඔය දෙකම කරන්න ඕනේ. දැන් ඒ වැඩේම කුකුලට කරන්න ඕනේ. කුඩාම එක රවුම් කරලා ලොකු එක යටින් ඉරක් අඳිනවා. වැඩ දෙකක් තියෙනවා. රයිට්. එකත් අපි බලාගමු. හරි දාගන්න. මෙයාට හරියයි මෙයාට හරියයි. මෙතන මට කියන්න බැරුණානේ. මෙයාට හරියයි මෙයාට හරියයි. කොහොම දාන්න හරි දාන පුතාලා හරි දාන්න නැති අය කමක් නැහැ. පස්සේ හරි දාගන්න පුළුවන් නේ. මැද තියෙන මාලය රවුම් කරලා ලොකුම මාලය මුලින් තියෙනවා යටින් ඉරක් ගන්නවා. ගවුම් වල මේක තමයි පොඩි මේක. රවුම් කරා ලොකු මේක යටින් ඉරක් ගැහුවා. 3 රෝද 3 wheeler මේක රවුම් කරා මේක යටින් ඉරක් ගැහුවා. right. පෙරලන්න ඊළඟ පිටුව. මොකද්ද කියලා තියෙන්නේ බලන්න. බෝලයකට පිත්ත බැගින් යා කරන්න. බෝලයකට පිත්ත බැගින් යා කරන්න. ඒ කියන්නේ ගොඩක් යා කරන්න බෑ. එක බෝලයකට එක බැට් එකක්. කොහොමද යා කරන්නේ? අඩි රූලක් තියන්න ඕනෙම නෑ. ඔයගොල්ලන්ගේ වයසට තාම ඕනේ නෑ. ඔයාට තියෙන්නේ මම නම් දැන් මේ බෝලෙට මේ පිත්ත යා කරනවා. ඒ වගේ අනිත් ටික ඔක්කොම යා කරන්න බලන්න. එක බෝලයකට එක බැට් එකක් ගන්න යා කරන්න. එතකොට මම මේකට මේක යා කරනවා. මේකට මේක යා කරනවා. මේකට මේක. මේකට මේක. මේකට මේක. ඉවරයිනේ. දෙපැත්තම ඉවරයි. බෝලත් ඉවරයි බැටුත් ඉවරයි.
මෙන්න මේක කරන්න බලන්න. අපි බලමු වාක්‍ය කියවන්න පුළුවන් පුතාලට තමයි මේක කරන්න පුළුවන්. අනිත් අය වොරි වෙන්න එපා. මොකද අවුලක් නැහැ කරගන්න බැරුණත් කමක් නැහැ කියලා මම කියන්නේ. හරි මේ බලන්න. නිවැරදි වැකියට. වැකිය කියන්නේ වාක්‍ය. මෙතන වාක්‍ය තුනක් තියෙනවා. නිවැරදි වැකියට හරි ලකුණ යොදන්න. හරියක් දාන්න. මේ තුන කියවන්න ඕනේ පුතා. හරිද? කියවලා අපි දැන් උඩ කරානේ බෝල වලට බැට් එක ගන්න යා කරානේ. ඒකෙන් තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. මෙන්න මේ තුන කියවලා ඔයාට හරි කියලා හිතෙනවනේ මොකක් හරි එකක්. ඒ හරි එක ඉස්සරහෙන් හරියක් දාන්න. අනිත් ඒවා මොකුත් ඕනේ නැහැ. කියවලා බලන්න කොයිකද හරි කියලා. හරි මාත් කියවලා දෙන්නම්කෝ. කියවන්න බැරි ඇටි ඉන්නවා නම් ඒත් උත්තරයක් දාන්න පුළුවන්. කොයිකද හරි කියන්නේ? දැන් අපි බෝලයි පිටි යා කරා. යා කරා. ඔක්කොම ඉවර වුණා. බෝල ගණනට පිටි ගණන සමානයි. හරිද වැරදිද? වැඩිපුර තිබුණේ නැහැ නේද? ගාන්ට එකට එක හරි ගියා නේද? එකට එක යා කරලා ඔක්කොම ඉවර වුණා. එහෙනම් බෝලයි පිටි සමානයි තමයි. ඒක තමයි හරි එක. ඒකට හරි දාලා දෙනවා නම් හරි දාන්න. බෝල වලට වඩා ඊළඟ එකේ කියන්නේ බෝල වලට වඩා පිටි තිබේ. බෝල වලට වඩා වැඩිපුර බැට් තිබුණේ නැහනේ. පිටි වලට වඩා බෝල තිබේ. බැට් වලට වඩා බෝල තිබුණෙත් නැහනේ. ගානට සමානව දෙපැත්ත හරියටම යා වුණානේ. එහෙනම් හරි. පළවෙනි එක තමයි උත්තරේ. ඊළඟ එකේ තියෙනවා ඊළඟ පිටුවට යම් බලන්න පුතේ. ඊළඟ පිටුව හැඩය අනුව රූපයා කරන්න මේ හැඩය අනුව රූපයා කරන. දැන් ඔයා තෝරන්න ඕනේ හැඩ දෙකයි තියෙන්නේ. ඒ හැඩ දෙක මේ පැත්ත දීලා තියෙනවා. මෙයාට කාවද ගැලපෙන්නේ? මේක නම් පොඩ්ඩක් පාට තියෙන හින්දා හරි ලේසි. බලන්නකෝ යා කරන්නේ ඒ අදාළ කෙනාව ගලපලා දැන් මට පේනවා මුල්ම තියෙන රූපේ මෙන්න මේ හැඩේ කියලා. ආන්න එහෙම තෝරන්න. දෙවණියට තියෙන රූපේ මේ හැඩේ. ඔන්න හැඩ දෙක ඔය ඉතුරු ටිකත් යා කරන්න බලන්න.
රයිට් එතකොට එහෙනම් පුතා මේක යට එකට යා කරලා තිනවා මෙතනින් හරියක් දාන්න. මේක උඩ එකට යා කරලා තිනවා මෙතනින් හරියක් දානවා. එහෙම කරමු හොඳේ. මට මේක පොඩි කරන්න වෙනවා ගොඩක්. ඊට පස්සේ මෙන්න මෙයා යා කරලා තියෙනවනේ උඩ එකට. හරිද? මේ කෙලින්ම තියෙන එකට කෙලින්ම තියෙන එක නේ. මේකට මේක. අන්තිම එකට යට එක. ඔහොම දාලා තියෙනවා නම් හරි දාගෙන යන්න. මම හිතන්නේ හැමෝම හරියට තෝරන්න ඇති. අර කලින් වගේම අභ්‍යාසයක් තියෙන ඊළඟ පිටුවේ පුතේ මේක මේ. ඒකත් අපි කරමු. චූටි වෙලාවක් කරා. ඔය ආකරන ටික ටට්ටක් ගාලා කරමු. මලකට කොළය බැගින් යා කරමු. කරන්න බා. මලකට කොළය ගන්න. මාත් කරනවා හොඳේ. චූට්ටක් වේගي වැඩි කරා. කලිනුත් මේකක් මොන කළේ. දැන් අපි මට ඕනේ මෙන්න මේ යට තියෙන මේ ටික ටට්ටක් ගාලා යා කරලා මේ ටික යා කරලා යට තියෙන ප්‍රශ්න තුනට උත්තර ලියමුද අපි? හරිද? යා කරාද පුතා? මේ ප්‍රශ්න තුන කියවලා ලියමු බලන්න උත්තර. පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? සෑම මම හරි කියවන්නම් ඔයාලට තේරෙනවද බලන්නකෝ. අහලා තේරුණත් ඇති. සෑම කොළයකටම මලක් තිබේද? හැම කොළයකටම මල ගානේ තිබ්බද කියලා අහන්නේ. තිබ්බද? එහෙනම් ඔව් කියලා ලියන්න. තිබ්බනේ. කොළයකට මල තිබ්බා. එකකටවත් නැති වුන්නේ නැහනේ. ඊළඟ ප්‍රශ්නෙත් ඔන්න මං කියවනවා. ඒකේ අනිත් පැත්ත. සෑම මලකටම කොළයක් තිබේද? කලින් ඇහුවේ සෑම කොළයකටම මලක් තියෙනවා. හැම කොළයකටම මල ගානේ තිබ්බා. දැන් හැම මලකටම කොළේ ගානේ තියෙනවද කියලා. මලකටම කොළේ ඔව් එක ගානට තිබ්බනේ. සෑම මලකටම කොළයක් තිබේද? ඒකටත් උත්තරේ ලියන්න පුතා ඔව් කියලා. right ඊළඟ බලන්න. මල් ගණනට කොළ ගණන සමානයිද අසමානයිද? මල් ගණනයි කොළ ගණනයි සමානයිද අසමානයිද? වැඩිපුර තිබ්බේ නැහනේ. එහෙනම් සමානයිනේ. එහෙනම් ලියමු අපි උත්තරේ ලියන්න සමානයි. මල් ගණනට කොළ ගණන සමානයි. right පුතේ ඊළඟට ඒක ලියුවට පස්සේ ඊළඟ පිටුවට ඔයාලට පෙරලා තියෙනවනේ හොම්බම් පේන්නේ. මේක මම කරන්නේ මම ඔයාලට දෙනවා විනාඩියෙන් ඔයා කරනවා මම දන්නවනේ. ප්‍රමාණය අනුව රූපයා කරන්න දන්නවනේ. හාවස් ප්‍රමාණ තුනකට ඉන්නවා. සයිසස් තුනකට ඉන්නවා. මේ පැත්තේ දීලා. ඒ තුන් දෙනාට ගැලපෙන සයිසස් අර පැත්තෙන් යා කරන්න ටක් ගාලා කරන්න බලන්න.
right හරි දාමුද පුතේ ඒකට හරි පුළුවන් තියෙනවා නම් විතර හරි දාන්න හොඳ මුලින්ම ඉන්න හාව යටම එක්කෙනාගේ සයිස් නේද ඊළඟට ඉන්න එක්කෙනා මැද එක්කෙනාගේ ලොකුම ඊළඟට ඉන්න එක්කෙනා පොඩිම හරිද හරියට ඒතර ඒ තුන හරි ඊළඟට මෙයා ඇවිල්ලා මැද සයිස් එකේ මෙන්න මෙයා ඊළඟ දෙන්නම ලොකුයිනේ න ලොකුම සයිස් එකේ දෙන්නම හරිද යට මෙක්කෙනා පොඩිම එතකොට එයා ඇවිල්ලා කෙලින්ම උඩටම යන්න ඕනේ right හරිද 10යි 11යි විතරක් පටස් ගාලා අපි කරා නැවැත්තුවා හොඳේ ඉදිරියෙන්ම යන සතා යටින් ඉරක් අඳින්න හරි මම ඕන්න කියවලා දුන්නා බලන්න මේ තුන් දෙනා යන්නේ මේ පැත්තට කවුද ඉස්සරහින් යන්නේ බලලා මට ඉරක් ගහන්න බලන්න කවුද ඉස්සරහින් යන්නේ මෙයානේ යන්නේ මෙයාගේ පිටිපස්සේ මෙයා එන්නේ මෙයා ඊට පිටිපස්සේ අනිත් අය යන්නේ මේ පැත්තට ඒකේ ඉස්සරහින් යන එක්කෙනා යටින් ඉරක් ගහන්න ඉස්සරහින්ම යන එක්කෙනා යටින් මෙයානේ හරි හරිනේ ඊළඟ පිටුවේ එන්නේ එකම එකක් මෙන්න මේ වැඩේ විතරක්ම කරමු මේක විතරයි අද දවසටම හොඳේ පිටුපසින්ම යන වාහනේ රවුම් කරන්න දෙපැත්තට යනවා දෙගොල්ලක් උඩ පේලියයි යට පේලියයි පිටිපස්සේ යන වාහනේ රවුම් කරන්න බලන්න හරි අවුන් කළානේ උඩ එකේ වාහන ටිකේ පිටිපස්සෙන්ම යන්නේ මෙයා යට පේලියේ වාහන අර පැත්තට යන්නේ එයාගේ පිටිපස්සෙන්ම යන්නේ අන්තිමට මෙන්න මෙයා එච්චරයි අදට මෙන්න මේක ලියා ගන්න ලිව්වෙ නැතක් කමන්නේ මම ගෲප් එකට දානවා 0.72යි 29යි 63යි 481 එහෙම කිව්වට ළමයි දන්නේ නැහැ. එච්චර ලොකු ඉලක්කම් ලිව්වේ නැහැනේ අපි. 0යි 7යි 7යි 2යි 9යි 6යි 3යි 4යි 8යි 1. මේකට තමයි හෝම්වර්ක් කරලා දාන්න ඕනේ. හෝම්වර්ක් කරලා දාන්න ඕනේ නම්බර එක. ඒක දෙමව්පියන්ට මම මේ කියන්නේ මම ඒක ගෲප් එකට දාන්නම්. හෝම්වර්ක් එක දාන්නම්. මම ඒක කරලා එවන්න ඕනේ කියලා මම වොයිස් එකක් දාන්නම්. සහ මේ නම්බර එක දාන්න. එතකොට මේ නම්බර එකට කොහොමද ෆොටෝස් ගන්නෙ? ඉතින් හෝම්වර්ක් එකේ තියෙන්නේ මම පිටු 4කට වගේ හැම වෙලෙම සීමා කරන්න උත්සාහ කරනවා. පිටු 4 නම් තියෙන්නේ පිටුව ෆොටෝස් 4ක් ගත්තා. WhatsApp එකට දැම්ම එච්චරයි. හරිම ලේසි. ටිකක් පැහැදිලි ෆොටෝස් ගන්න. ඒ කියන්නේ මේක A4 එකක නෙන්නේ A4 එක ફોකස් වෙන්නම අල්ලලා ෆොටෝ එක ඕම ගහන්න ගොඩක් ඈත තියලා ෆොටෝ ගහන්න එපා. හරි එච්චරයි රයිට් නැගිටින්න පුතේ එච්චරයි ඉතින් අදට හරි සරලයි වැඩි මේ අද පොඩක් වෙලාව චුට්ට වැඩිපුර ගියා මම එච්චර ගන්න නැහැ මම අර ටිකක් වැඩිපුර කතා කරපු නිසා මට මේ කොටස ඉවර කරගන්න උවමනා තිබ්බ ලබන හතිය අපිට ඉලක්කම් වලට යන්න රයිට් එහෙනම් නැගිටින්න එහෙනම් ඔන්න ඔහොම කළා ඉතින් ලස්සනට ප්‍රැක්ටිස් කරන් යන් එච්චරයි තියෙන්නේ හරි ලේසි වැඩක් පුතේ නේද පන්ති යනවා කියන හරි ලේසි වැඩක් දැන් යන්න දෙයක් නැහැ ගෙදර යන්න දෙයක් නැහැ ගෙදර නින් දැන් සෙල්ලම් කරන්න පුළුවන් එහෙනම් අපි නැවත හමු වෙමු හරිද සුබ දවසක් හැමෝටම පුතේ ආයුබෝවන්